අයිබෝන් පුතේ අද අපි කතා කරන්න යන්නේ ඉන්දියා ඉතිහාසෙම දෙවෙනි පාඩම. ඒ තමයි පුතේ භූගෝලීය පිහිටීම, භෞතික සාධක හා මානව හැසිරීම කියන පාඩම. මේ සම්බන්ධයෙන් පුතේ කතා කරද්දී ඔයාලට මතක් වෙනවා ඇති අපුතේ ලංකා ඉතිහාස සම්බන්ධයෙන් කතා කරද්දිත් මේ පාඩම පුතේ කතා කරනවානේ. ඒ කියන්නේ භූගෝලීය පිහිටීම කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරනවා. පුතේ ඔයාලට මතක ඇති මම මූලාශ්‍ර සම්බන්ධයෙන් කතා කරා මේ ලංකාව හෝ ඉන්දියා කියන කාරණා දෙකේදීම. ඒකට හේතුව පුතේ මම ඔයාලට හැමතිස්සෙම කියනවා ඉතිහාසය කියන පුතේ සාධක මතත් එක්ක සාක්ෂිත් මතත් එක්ක යන කාරණාවක්. ඉතින් පුතේ ඔයාලට හෝ මට හෝ ඉතිහාසයේ තනියෙන් හුදකලාව නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම සාක්ෂි මූලාශ්‍ර මත මූලාශ්‍ර හෝ සාක්ෂි මත පදනම් වෙලා තමයි පුතේ මේ ඉතිහාසය කියන එක දිගහැර දක්වන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් පුතේ ඔන්න ඔය කතා කරන ආකාරයෙන්ම විශේෂයෙන් භූගෝලීය පිහිටීම කියන කාරණාවත් පුතේ ඊටමත් වැදගත් වෙනවා. මොකද පුතේ අපි සාමාන්‍ය පුතේ වපසරියක් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ ඔයා හිතන්න අපේ යම්සි ආකාරයකින් ඉතිහාසයක් සම්බන්ධයෙන් කතා කරනවා නම් පුතේ ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරනවා නම් අපට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ලංකාවේ භූගෝලීය වපසරිය කොච්චරක්ද කියලා. ඒ වගේම පුතේ ඉන්දියා ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරනකොට ඉන්දියාවේ වපසිරිය කොච්චරක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාලට මතක ඇති පුතේ අපි ලංකා ඉතිහාසයේ භූගෝලීය පිහිටීම කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකක් යටතේ කතා කරා. එතනදී පුතේ අභ්‍යන්තරයේදී කඳු, ඒ වගේම අපි කතා කරා තැනිතලා භූමි, මේ වගේ පුතේ කරුණු කාරණා රාශියක් සම්බන්ධයෙන් කතා කරා වගේම බාහිර පිහිටීමේදී ඉන්දියාවට ආසන්න පිහිටීම, ඉන්දියාවට වෙනම පිහිටීම සහ ඉන්දියන් සාගරයේ මධ්‍යගත ලංකාව පිහිටීම කියන කාරණා සම්බන්ධයෙන් පුතේ අපි කතා කරා. හරි. අපි බලමු මේ தත්ත්වය මෙහෙමමද ඉන්දියාවේ පවතින්නේ කියලා. අපි කියන කාරණාවක් තමයි පුතේ ඕනම රටක ඉතිහාසය හැදෑරෙනකොට ඒ රටේ පුතේ පිහිටීම් වගේම භූගෝලීය අපි කියනවා පරිස්ථිතිය එවැගේම පුතාකොත් එහෙම භෞතික සාධක මේ වගේ දේවල් පුතේ ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ කතා කරන ඉන්දියාව ආසියා මහද්වීපයට අයත් විශාල මහද්වීපයක් ලෙස අපි කතා කරනවා දේශ සීමාවලින් වෙන්විච්ච රටක් විදිහට. එතකොට පුතේ මේ අපි කතා කරත් මේ ඇෆ්ගනිස්තානයේ ඉඳන් අපි කතා කරන ඇසෑමේතෙක් විහිදලා තියෙන ප්‍රමාණ සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා පුතේ කිලෝමීටර 2560ක් පමණ වගේ වෙනවා පුතේ. ඉතින් මේ හිමාලය කඳුවැටිය ආසියා මහද්වීපයේ පුතේ ඉන්දියාව පැහැදිලිවම වෙන් කරලා තියෙනවා. මෙන්න පුතේ පැහැදිලිව කියන්නේ මෙන්න මේ කාරණාවයි ඇෆ්ගනිස්තානයේ ඉඳන් ඇසෑමේතෙක් විහිදලා තියෙන මේ කතා කරන හිමාලය කියන කඳුවැටිය පුතේ සාමාන්‍යයෙන් කිලෝමීටර 2560ක් පමණ වෙනවා. එතකොට මේ කතා කරන පුතේ කඳුවැටිය ආසියා මහද්වීපයෙන් ඉන්දියාව කියන කෙනාව වෙන් කරලා තියෙනවා. එතකොට ඉන්දියාව කියන පුතේ වෙනම රටක් නේ. එතන අපි කියන පුතේ දකුණින් නැගෙනහිරින් බටහිරින් පුතේ මොදලා තියෙන්නේ ඉන්දියන් සාගරයෙන් වට වී ඇති මේ ඉන්දියාව වයඹදිසින් පුතේ හින්දුකූස් කඳු පිරින්ද එවැගේම සුලේමාන් එවැගේම කිරිතාල් කඳුවැටි වලින් ආරක්ෂා වෙලා තියෙනවා. නේ අපුතේ මේ කතා කරේ කාලෙන් කියලා දන්නවනේ. ඒ කියන්නේ පුතේ අපි දැන් මේ කතා කරන්නේ කොහොමද ඉන්දියාවේ වපසරිය කියන තියෙන්නේ. ඉන්දියාවේ දේශ සීමා කොහොමද තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්ුයි අපි මෙතනදී පුතේ කතා කරන්න යන්නේ. පුතේ මේක වඩා සාර්ථක මම නම් ඒක උසස් පෙළ කරද්දී කරා හැම. ඔයාලට පුළුවන් නම් පුතේ සාමාන්‍යයෙන් අර දිශා ටික දක්වලා ඒ දිශාවල මධ්‍යස්ථගතව ඉන්දියාව පිටවලා ඒ දිශාවල පුතේ මේක තාක ස්ථාන ටික ඔයාලට ලියා ගන්න පුළුවන් නම් මම හිතනවා වඩා සාර්ථකයි ඔයාලට මේක ගොඩක් ඉක්මනට මතක තියාගන්න අවස්ථාව ලැබේවි. ඉතින් පුතේ කතා කරා මේ හිමාලයේ නැගෙනහිර කෙළවරින් එවැගේම දකුණට විහිදෙන අපි කියනවා ඇරකොන් යෝමානේ ඇරකොන් යෝමා සහ නාගාලන්ත වැනි කඳුවැටි විදිහ මොකද පුතේ වෙලා තියෙන්නේ මේ බුරුමෙන් මොකද වෙලා තියෙන්නේ වෙන් වෙලා තියෙනවා කියලා අපි කතා කරනවානේ. ඒ කියන්නේ පුතේ හිමාලය ගත්තොත් එහෙම මේ කතා කරන හිමාලයේ නැගෙනහිර කෙළවරිනුයි එවැගේම දකුණට විහිදලා තියෙන ඇරකොන් යෝමා හා නාගාලන්ත වගේ කඳුවැටි වලින් තමයි පුතේ මේ බුරුමෙන් වෙන්වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට පුතේ මේ කතා කරන ඉන්දියාව උතුරින් ඉඳන් දකුණට සාමාන්‍යයෙන් කිලෝමීටර අප දකුණට 3200ක් වගේ පුතේ පමණ වෙන මේ වගේ ප්‍රමාණයක් පුතේ වෙනවා. එතකොට පුතේ නැගෙනහිර ඉඳන් බටහිරට කිලෝමීටර් සාමාන්‍ය පුතේ 4000ක් පමණ වෙනවා කියලා තමයි සලකන්නේ. ඉතින් පුතේ මේ අනුව බලපුවාම ඉන්දියාව පුතේ වර්ග සැතුම සාමාන්‍ය 18 ලක්ෂයක් පවන භූමි ප්‍රමාණයක පැතිරලා තියෙනවා කියලා තමයි අපට පිළිගන්න පුළුවන්කම තියෙන්නේ.
එතකොට පුතේ කඳුවැටි වලින් වට වෙලා තියෙන දේශ සීමාව ගත්තොත් එහෙම මෙයා සාමාන්‍ය කිලෝමීටර 9000ක් වගේ ප්‍රමාණයක් වෙනවා. එතකොට පුතේ සාගරයෙන් වට වෙලා තියෙන දේශ සීමාව කිලෝමීටර 8 අපතවතම සමාන කිලෝමීටර 8000ක් පමණ වෙනවා. එතකොට පුතේ මේ විදිහට අතිශය භූගෝලීය කලාපයක පැතිරලා තියෙන ඉන්දියාව භූගෝලීය විවිධත්වයකින් යුක්ත වෙලා තියෙනවා. එතකොට පුතේ ඉන්දියාවේ භූගෝලීය විවිධත්වය වගේම ඒ කතා කරන භූගෝලීය සාධක ඉන්දිය ඉතිහාසයේ හැඩගැසෙන්න මොන වගේ ආකාරයකින් බලපෑමක් කරාද කියන කාරණාව තමයි අපි මේ කතා කරන පාඩමේදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ මෙතනට අර පුළුවන්කම තිබ්බ විශේෂයෙන්ම ඉන්දියාවේ බාහිර පිහිටීම් සම්බන්ධයෙන් කතා කරද්දී අපි කියන පුතේ මේ මධ්‍ය ආසියාවේ වෙන් වෙලා මෙය පිහිටලා තියෙනවා කියලා. එතකොට පුතේ අක්ෂාංශගත සහ දේශාංශගත පිහිටීම ඒ වගේම උපමහාද්වීපයක් ලෙස පිහිටීම කියන කාරණා සම්බන්ධයෙන් අපි මේ කතා කරන මධ්‍ය ආසියාවෙන් වෙන්ව පිහිටීම කියන කාරණාව යටතේ පුතේ කතා කරනවා. ඒ කියන්නේ පුතේ සරලවම කතා කරොත් එහෙම ලංකාව සම්බන්ධයෙන් කතා කරත් ඉන්දියාව සම්බන්ධයෙන් කතා කරත් පුතේ ප්‍රධාන වශයෙන් බෙදීම් දෙකක් තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ බාහිර පිහිටීම සහ ඉන්දියාවේ අභ්‍යන්තර පිහිටීම විදිහට. එතකොට පුතේ මේ ඉන්දියාවේ බාහිර පිහිටීම කියන කෙනා යටතේ තමයි මධ්‍ය ආසියාවෙන් වෙන්ව පිහිටීම කියන කාරණාව අපි කතා කරන්නේ. එතකොට ඒ පුතේ මධ්‍ය ආසියාවෙන් වෙන්ව පිහිටීම කියන කාරණාව යටතේ අක්ෂාංශගත හා දේශාංශගත පිහිටීම එවැගේම උපමහාද්වීපයක් ලෙස පිහිටීම කියන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. එතකොට පුතේ මේ ඉන්දියාවේ අභ්‍යන්තර පිහිටීම සම්බන්ධයෙන් කතා කරද්දී පුතේ ලංකාව සම්බන්ධයෙන් කතා කරා වගේමයි. ඇයි මං එහෙම කියන්නේ? පුතේ මතක ඇති අපි ලංකාව සම්බන්ධයෙන් කතා කරද්දී මේ කඳු වැටි තනතනා භූමි මේ වගේ දේවල් සම්බන්ධයෙන් පුතේ කතා කරා. ඒ වගේම පුතේ මේ කතා කරන ඉන්දියාවේ අභ්‍යන්තර පිහිටීම සම්බන්ධයෙන් කතා කරද්දිමුත් අපි කඳුවැටි සම්බන්ධයෙන් දුර්ග මාර්ග සම්බන්ධයෙන් ඒ වගේම පුතේ අමතර වශයෙන් මේ කතා කරන කාන්තාර සහ සානු සම්බන්ධයෙන්ම ඒ වගේම ලංකාව හා සමාන විදිහට ගංගා සහ වරාය පද්ධතිය සම්බන්ධයෙන් පුතේ අවධානය යොමු කරනවා. විශේෂ පුතේ අපි කඳුවැටි සම්බන්ධයෙන් කතා කරන පුතේ සාමාන්‍ය ඉන්දියාවේ වැදගත් වෙච්ච කඳුවැටි කිහිපයක්ම හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි පුතේ හිමාලය, හින්දකුස්, එවැගේම කාරකෝරම්, සුලේමාන්, කිත්තාර්, එවැගේම කියනවා ආරවල්ලි, වින්ධ්‍යා, සත්පුර, නිල්ගිරි, නැගෙනහිර කාට්ස්, එවැගේම බටහිර ගාට්ස් වගේ කඳු වැටි. එතකොට පුතේ මේ දුර්ග මාර්ග සම්බන්ධයෙන් බලුවොත් අපි කතා කරන පුතේ තමත් වැදගත් වෙච්ච දුර්ග මාර්ග තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි පුතේ අපි කතා කරනවා කයිබර්, ඒ වගේම බෝලාන් සහ මක්රාන් කියන දුර්ග මාර්ග ටික. මීට අමතරව පුතේ අපි හඳුනා ගන්නවා හේරාත්, බැරෝඩා, ඒ වගේම බල්ගාට් වගේ දුර්ග මාර්ග. එතකොට පුතේ මේ කාන්තාර සහ සානු සම්බන්ධයෙන් කතා කරද්දී පුතේ ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා ඩෙකැන් සානුව, ඒ වගේම තාර් කාන්තාරය, ඒ වගේම රාපුටානා කියන මේ කතා කරන කාන්තාර ත්‍රිත්වය. එතකොට පුතේ ගංගා සම්බන්ධයෙන් කතා කරද්දී අපි කතා කරනවා සින්දු, නර්මදා, තප්ති, බ්‍රහ්මපුත්‍ර නදිය, යමුනා නදිය, එවැගේම ගංගා නම් ගඟ, මහා නදිය, ගෝදාවරි නදිය, ක්‍රිෂ්ණ නදිය, එවැගේම තුංගභද්‍ර නදිය සහ කාවේරි නදිය කියන ගංගා සම්බන්ධයෙන්. එතකොට පුතේ වරායන් ගත්තොත් ගොඩක් වැදගත් වෙච්ච වරායන් කිහිපයක් තියෙනවා. ඒ තමයි පුතේ බාරුකච්ච, බ්‍රෝච්, මෙන්න මේ කතා කරන වරායන් වගේම පුතේ අපි කියනවා සුප්පාරක නැත්නම් සොපාරා කියලා කියනවා මෙයාට. ඒ වගේම පුතේ ට්‍රාම්ඩ්‍රිලිප්ත සහ ලෝතාර්. පුතේ මතක තියාගන්න කාරණාවක් තමයි අපි මේ භූගෝලීය පිහිටීමට කතා කරන මේ කතා කරන දුර්ග මාර්ග, ගංගා, කඳුවැටි පුතේ මේවා වලට ගොඩක් වෙලාවට සිතියම් මාක් කරන්න එනවා පුතේ වැඩි හරියක්ම. ඒ නිසා පුතේ මේවා ගැන ටිකක් අවධානය යොමු කරන්න. මේවා තමයි කඳුවැටි, මේවා තමයි ගංගා කියන අවබෝධය පුතේ තිබීම වැදගත් වෙනවා. ඉතින් පුතේ මේ ටික අපි වෙනම කතා කරන නිසා මම මෙතනදී සිතියම් වගේ දේවල් සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. එතකොට ඒක කතා කරත් එම මේ ඉන්දියාවේ භූගෝලීය ලක්ෂණ ඉතිහාසය කෙරේ බලපෑවේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් කතා කරත් පුතේ අප මුලින්ම කතා කරමු කඳුවැටි සම්බන්ධයෙන්. ඒ අතරින් පුතේ ගොඩක් වැදගත් වෙච්ච කඳුවැටියක් තමයි මේ හිමාල කඳුවැටිය කියලා කියන්නේ. අපි කියනවා පුතේ හිමාල කඳුවැටිය ඉන්දියාව හුදකලා කිරීමට සමත් වුණා කියලා මුල් කාලීන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වුණාට පුතේ ඒක ඉන්දියාව ආරක්ෂා කරන්නට හේතුව වගේම තව පැත්තකින් කිසිදු විටක ඉන්දියානුවන්ට බාධාවක් වුණේ නැහැ කියන එකත් අපට හඳුනා ගන්නට ලැබෙනවා. පුතේ උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අපිට පුළුවන් පුතේ මේ කුෂාණ පාලකයෝ හිමාලය පසු කරගෙන චීන දේශ සීමාව දක්වා පාලනය කරා කියන කාරණාව පෙන්වා දෙන්න.
ඒ වගේම පුතේ ඉන්දීය බෞද්ධ සංස්කෘතිය හිමාලයෙන් එපිට විශේෂයෙන්ම අපිට ගත්තොත් එම සේදමාවත පුරාම වගේ පැතිර ගිහිල්ලා තියෙනවා පුතේ. එතකොට මේ චීනයේ බුද්ධාගම ව්‍යාප්ත වීමට මේක හේතුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඉන්දීය බෞද්ධ සංස්කෘතිය හිමාලයෙන් එපිට සේදමාවත පුරා පැතිර ගිය අතර චීනයේ බුද්ධාගම ව්‍යාප්ත වීමට මේක හේතු වෙනවා කියලා තමයි පුතේ අපි මෙතනදී හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට පුතේ වර්තමානයේ හම් වෙලා තියෙන මේ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව අපි කියන පුතේ බෞද්ධ සංස්කෘතිය මොංගෝලියාව තෙක් වගේ පුතේ ව්‍යාප්තලා තිබුණා කියන කාරණාව. එතකොට මේ හූන ආක්‍රමණිකයන්ට ඉන්දීය පාලකයන් ඉතා හොඳින්ම මුහුණ දුන්ලා තියෙනවා. එවැකෙන් පුතේ ගුප්ත අධිරාජා පිරින අවස්ථාවේදී පහර දුන් බැවින් අපි කියන ඇතැම් ප්‍රදේශ අඩත් වීම. ඒකෙන් පුතේ මොකද මෙතන කියන්නේ? අපි කියනවා හූන ආක්‍රමණිකයින්ට ඉන්දීය පාලකයන් ඉතා හොඳින් මුහුණ දුන් අතර. මොකද වෙලා තියෙන්නේ? ඉන්දීය පාලකයෝ ගොඩක් හොඳට පුතේ මුහුණ දීලා තියෙනවා මේ කතා කරන හූන කියන ආක්‍රමණිකයන්ට. ඒ වගේම ගුප්ත අධිරාජ්‍ය පිරිහෙන අවස්ථාවේදී පහර දුන් බැවින් ඇතැම් ප්‍රදේශ අගත කරගෙන තියෙනවා නේ. ඒ කියන්නේ පුතේ ඒ වුණාට මේ කතා කරන හූන ආක්‍රමණිකයෝ ගුප්ත අධිරාජ්‍යයේ අවසානම කාලේනේ යම්සේ ආකාරයකින් අස්ථාවර මට්ටමට පත් වෙන්න ඕන වෙන්න තියෙන අවස්ථාවේදී පහර දුන් හින්දා ඇතැම් ප්‍රදේශ පුතේ යටත් කර ගන්නටත් සමත් වුණා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. එතකොට මේ ඉන්දියාවේ ආරක්ෂකයා වෙලා තියෙන පුතේ කවුද? හිමාල කඳුවැටිය නේද? එතකොට මේ හිමාල කඳුවැටිය පුතේ එක පැත්තකින් ඉන්දියාවේ ආරක්ෂකයා බවට පත් වුණා වගේම ඉන්දියාවේ ඉතිහාසයේ ගොඩනැගෙනු පුතේ ඊටමත්ම වැදගත් වටිනාකමක් මෙයා ලබාගෙන තියෙනවා. අපි කියනා පුතේ සාමාන්‍යයෙන් අඩි ගත්තොත් එහෙම 20000කට වඩා උස් එක්කෙනෙක් තමයි උස් වෙච්ච ශිඛර සාමාන්‍ය පුතේ 114කින් පමණ මේ කතා කරන හිමාල කඳුවැටිය පුතේ යුක්ත වෙලා තියෙනවා. ඒතර උසම ශිඛරයේ පුතේ අපි කියනවා අඩි සාමාන්‍යයෙන් 29.14 බිඳුවක් වගේ උස් වෙච්ච එවරස් නැත්නම් අපි කියනවා ගෞරී ශංකර් කියලා අපි හඳුනා ගන්නවා. එතකොට පුතේ ඉන්දියාව ආසියානු මහද්වීපයේ සිසිල් වලින් වෙන් කරලා තියෙන්නේ මේ කතා කරන හිමාල කඳුවැටිය. එතකොට ආසියානු මහද්වීපයේ ඉඳන් ගොඩබිම් මාර්ගයකින් ඉන්දියාවට සංක්‍රමණය වීමේදී නැත්නම් අපිට කතා කරනවා ආක්‍රමණයක් වෙනකොට ඒ කතා කරන ආක්‍රමණයක් මෙහෙය වෙනකොට ප්‍රධානතම බාධාව උනේ කවුද? මේ කතා කරන හිමාල කඳුවැටිය. ඒ වුණාට පුතේ හිමාලයේ ඔස්සේ වැටලා තිබ්බ මාර්ගවලින් වෙළඳුන් සංචාරකයන් එවැගේම ධර්ම ප්‍රචාරකයන් ඉන්දියාවෙන් විදේශ රටවලටත් එවැගේම චීනය මධ්‍ය ආසියාව මොංගෝලියාව වගේ ප්‍රදේශවලටත් විශේෂයෙන්ම ඒ ප්‍රදේශවලින් ඉන්දියාවටත් සුළු වශයෙන් පුතේ ආවගිය බව අපට තොරතුරු මගින් සානාත් වෙලා තියෙනවා. එතකොට උතුරු දෙසින් පුතේ ඉන්දියාවට මහා ආරක්ෂාවක් සපයමින් මේ ආසියාවෙන් වෙන් කිරීමට සමත් වෙන මේ හිමාල පර්වතය හින්දා මොකද වෙලා තියෙන්නේ? පැන් ඉන්දියානුවන් තමන්ට පුතේ ආවෙනික සංස්කෘතියක් ගොඩනගාගෙන තියෙනවා. එතකොට මේ කතා කරන හිමාලය කියන්නේ හිමාලය කියන කඳුවැටිය විදේශීය ආක්‍රමණයකයන්ට එක පැත්තකින් පුතේ මහා බාධකයක් බවට පත් වුණා. ඉතින් ඒ විතරක්ම නෙමේ ටිබෙටය හරහා විශේෂයෙන්ම හමාගෙන ආපු මේ වියලි අපි වියලිවත් දැඩි සීතසුනකින් ඉන්දියාව ආරක්ෂා කරගත්ත පෞරව බවට පත් වුණා කියලා තමයි පුතේ හඳුනා ගන්නට වෙන්නේ. ඒ වගේම අපි කියන පුතේ ධාරානිපාත මෝසම් වර්ෂාව සෑහෙන දුරකට සීමා කරලා මේ ඉන්දු කියන ගංගා තැනතරවන්හි පස්සෙහි සල්සාරවත් බව රැගෙන මේ කතා කරන මුළු ඉන්දියාවෙන් පුතේ ශාස්ත්‍රීය ප්‍රදේශ බවට පත් කරන්නට මේ කතා කරන හිමාල කඳුවැටි පුතේ අති විශාල බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. ඊළඟ පුතේ දැන් අපි කතා කරේ පුතේ හිමාලය කියන කඳුවැටි. ඒ කියන්නේ ඉන්දියාවේ පුතේ අපි හඳුනා ගන්න ඉන්දියාව ආරක්ෂා කරපු ප්‍රධානතම කඳුවැටිය තමයි පුතේ මේ කතා කරන ඉන්දියාවේ තියෙන හිමාල කඳුවැටිය. පුතේ ඒ වගේම ඊටමතම වැදගත් වෙච්ච කඳුවැටියක් තමයි පුතේ හින්දුකුස් කඳුවැටිය කියලා කියන්නේ. අපි බලමු හින්දුකුස් කියන කඳුවැටිය හිමාලයේ තරම් වටිනාකමක් දරනවද කියලා. අපි කතා කරොත් කියනවා ජන සංක්‍රමණ වලින් වගේම විදේශීය ආක්‍රමණවලින් ඉන්දියානු ඉතිහාසයේ ප්‍රබල වෙනස්කමකට භාජනය වෙනකොට මේ වයඹ දිගෙන් තියෙන පුතේ හින්දුකූස් කියන කඳු විශාල බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. ඉන්දියාවේ වයඹ දිග ආරක්ෂකයා විදියට මේ හින්දුකූස් කියන කඳු පෙළ ඊටමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි කියනවා සුලේමාන් එවැගේම කිර්තාර් වගේ නම් වලින් මේ කතා කරන
හැඳින්වෙන මේ කඳු වැටිය පුතේ හින්දුකූස් විශේෂයෙන් මේ කතා කරන අපි කියනවා මේ කිර්තාල් එවැගේම සුලේමාන් වගේ නම් වලින් හැඳින්වෙන කඳු වැටිත් මෙම හින්දුකූස් කඳු පෙළටම අයත් වෙනවා. එතකොට පුතේ මේ කතා කරන කඳු පෙළ හින්දා පැරණි ඉන්දියාව පර්සියාව නැත්නම් අපි කියනවා ඉරානයෙන් වෙන් වෙලා තියෙනවා. එතකොට මේ කඳු පැල ඉන්දියාවට පුතේ ආරක්ෂාව සැපවපු නිකන් මහා ආරක්ෂකයෙක් විදිහට තමයි අපි පුතේ හඳුනාගන්නේ. එතකොට මේ කඳු පෙළේ තැන තැන වගේ පහත් දුර්ග වගේ දේවල් පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියනවා විශේෂයෙන්ම කයිබර් එවැගේම බෝලාන් වගේ දුර්ග ඒ අතින් ගොඩක් වැදගත් වෙනවා කියලා. මේ කතා කරන පුතේ දුර්ග හරහා ඉන්දියාවට ආක්‍රමණ වගේම සංක්‍රමණත් රසක්ම සිද්ධ වුණා කියලා තමයි සැලකෙන්නේ. ඒ වගේම ඒවා ඉන්දියානු දේශපාලන සමාජ වගේම සංස්කෘතික ශාස්ත්‍රයට ගොඩක්ම වගේ පුතේ බලපෑම් කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි පුතේ. මේ කතා කරන කඳුපෙළේ උතුරෙන් පටන්ගෙන කියන්නේ ඇදීගෙන යන පුතේ අපි කියනවා ස්වාන්, ඒ වගේම චිත්‍රාල්, ගුමාල්, කාබුල්, තෝජ්, ඒ වගේම තුමාර්, විශේෂම කුරාම් වගේ නදීන් ඉන්න ඒ වගේම පුතේ ඉන්දියාවට පිවිසෙනකොට තියෙන මාර්ග ලෙස ප්‍රයෝජනයට අරගෙන තියෙනවා කියන කාරණාවත් කියන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මේ කඳුපෙළෙන් උතුරට පටන්ගෙන ඇදහැරෙන සමහරක් ගංගාවෝ මොකද වෙලා තියෙන්නේ? මාර්ග විදිහට පුතේ ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අපිට දැන් කතා කරා හිමාල කඳුවැටිය සම්බන්ධයෙන් ඒ වගේම හින්දුකූස් කියන කඳුවැටිය සම්බන්ධයෙන්. ඊළඟ පොතේ අපි කතා කරනවා වින්ධ්‍යා සහ සත්පුර කියන කඳු පද්ධතීන් සම්බන්ධයෙන්. අපි කියනවා පොතේ මේ වින්ධ්‍යා කියන කඳුවැටිය කතියවායේ සිට විශේෂයෙන්ම ඊසාන්තයකට විහිදෙලා සැතවුන් දහස් ගණනක් විතර පොතේ පැතිරලා තියෙන විශාල කඳුවැටියක් කියලා. එතකොට සත්පුර කඳුවැටිය පුතේ නර්මදා නදියට දකුණින් තමයි පිහිටලා තිබිලා තියෙන්නේ. ඒ වගේම උතුරු ඉන්දියාවත් දකුණු ඉන්දියාවත් වෙන් කරන ප්‍රධානතම භූගෝලීය පිහිටීම තමයි පුතේ අපි කියන්නේ වින්ධ්‍යා කඳුවැටිය කියලා. එතකොට මේ වින්ධ්‍යා කියන කඳුවැටියෙන් උතුරු ඉන්දියාව වගේම ඩෙකෑනේ වෙන් කිරීම සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයේ හින්දා මේ ප්‍රදේශ දෙකම අතර තිබ්බ විශේෂම සම්බන්ධතා ගැටුම් වගේ දේවල් සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියෙනවා කියලා තමයි හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි. විශේෂයෙන්ම උතුරේ ඉඳන් එන ආක්‍රමණිකයන්ට දකුණු ඉන්දියාවට පිවිසෙනකොට ප්‍රධානතම බාධකයේ බඩ පවත්වලා තියෙන පුතේ මේ කතා කරන වින්ධ්‍යා කඳුවැටිය. ඒ වුණාට මේ කතා කරන කඳුපෙළේ වටහිරත් ඒ වගේම තමයි කැම්බේ බොක්කත් අතර විශේෂම පුතේ සරුසාර තැනතාවක් පිහිටලා තියෙනවා කියන කතාව අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ඒක කියනවා පුතේ අපි බැරෝඩා කපොල්ල කියලා. සාතවාහන එවැගේම බටහිර චාලුක්‍ය එවැගේම හර්ෂවර්ධන වගේ පුතේ පාලකයෝ මේ කතා කරන තැන්තාවේ සටන් මෙහෙවලා තියෙනවා කියනත් අපට ඉතිහාසය අධ්‍යයනය කරනකොට වාර්තා වෙලා තියෙනවා. පුතේ අපි දැන් මේ කතා කරේ වින්ධ්‍යා හා සත්පුර කියන කඳු පද්ධතිය සම්බන්ධයෙන්. ඊළඟ පුතේ අපි හඳුනා ගන්නවා ආරවල්ලි කියන කඳු වැටිය සම්බන්ධයෙන්. අපි කියනවා පුතේ මේ සම්බන්ධයෙන් කතා කරනකොට තාර කියන කාන්තාරයේ සීමා වෙලා මේ කතා කරන කඳු වැටිය නිසාවෙන් කියන කතාව. ඒ කියන්නේ මේ තාර කියන කාන්තාරයේ පුතේ සීමා වෙලා තියෙන කාටද මේ කතා කරන ආරවල්ලි කියන කඳු වැටියට. ඉතින් ඒ වගේම තමයි පුතේ මේ කතා කරන කඳු වැටිය වයඹතිගෙන් විශේෂයෙන්ම එන ආක්‍රමණිකයන්ට උතුරු ඉන්දියාවට පිවිසෙනකොට ප්‍රධානතම බාධකයක් වෙලා තියෙනවා. ඊළඟ පුතේ අපි හඳුනා ගන්න දෙයක් තමයි නැගීර ගාඩ්ස් නැත්නම් බටහිර ගාඩ්ස් කියන කඳුවැටි පද්ධතිය. මේ සම්බන්ධයෙන් කතා කරද්දී පුතේ අපි කියනවා දකුණු ඉන්දියාවේ පිහිටලා තියෙන මේ ගාඩ්ස් කියන කඳුවැටිය මේ භූගෝලීය වශයෙන් ගොඩක්ම වැදගත් වෙනවා කියලා. විශේෂයෙන්ම නැගීර ගාඩ්ස් ඒ වගේම බටහිර ගාඩ්ස් කඳුවැටි දෙක අතර පිහිටලා තියෙන පුතේ තැන්තලා භූමිය අපි කියනවා ඩෙකෑන් සානුව කියලා. සමහර වෙලාවට පුතේ සිතයන් මාක් කරනකොට මේ වගේ ඩෙකෑන් සානුව වගේ දේවල් ඔයාලා ලකුණු කරන්නත් වෙනවා. එතකොට මේ බටහිර ගාඩ්ස් කඳුවැටිය පුතේ අතිශයම උස් කඳුවැටියක් කියලා තමයි සැලකෙන්නේ. එතකොට මේ කතා කරන කඳුවැටිය මුහුදට අඩි විශේෂම කියන්නේ මුහුදට දැඩි ලෙසටම සමීප වෙලා තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි කතා කරනවා සතුන් දහස් ගණනක් යනත් එක්ම මේ මිනිස් වාසයක් බිහිවීමට ප්‍රමාණවත් ඉඩක් මේ තුල දක් ලැබෙන්නේ නැහැ කියන කාරණාවත් මේ කතා කරන පිහිටීමත් එක්ක. එතකොට පුතේ මේ බටහිර ගාඩ්ස් කියන කඳුවැටිය ගත්තොත් එහෙම බටහිර වේලයට සමාන්තරව අපි කියනවා තල බෑවුමකින් යුක්තව යුත්විච්ච නිම්න ඒ වගේම තමයි කඩතොළු ඒ වගේම කපොළු තැනතලා සීමිත වෙමින් කඳුවැටි පිහිටීම නිසා පුතේ ගංගා බිහි වෙන්න බාධාවක් වුණා කියන කාරණාව.
ඒ කියන්නේ බටහිර කාඩ්ස් කඳුවැටිය බටහිර වෙල්ලට සමාන්තරව දල බැවුමකින් යුතුව නිම්න කඩතොළු කපොළු තැන්තලා සීමිත වෙමින් කඳුවැටි පිහිටීම නිසා ගංගා බිහිවීමට බාධා ඇති වුණා කියන කාරණාව. එතකොට මේ කතා කරන කාරණාව නිසා නර්මදා තප්ති වගේ නදී දෙක හැරෙනවාම පුතේ ඉන්දියාවේ බටහිර වෙලට කිසිදු ගංගාවක් ගලා බහින්නේ නැහැ කියන කාරණාවත් අපිට මතක තියාගන්න ඕනේ. එතකොට මේ නැගෙනහිර කාර්ඩ්ස් කඳුවැටි සම්බන්ධ බැලුවොත් පුතේ ඊට හාත්පසින් වගේ මේක වෙනස්. මොකද මේ කතා කරන කඳුවැටිය ඒ කියන්නේ මේ කතා කරන කඳුවැටියයි ඒ වගේම වෙරළ අතර තියෙන ඒ කියන්නේ වෙරළ අතර පුතේ විශාල පරතරයක් තියෙනවා. දැන් ගංගා කීපයක් ගලා යාම කියන කාරණාව හේතු කොටගෙන මේ කතා කරන මේ ප්‍රදේශයේ රාජවංශ ගණනාවකටම සිය බලය ගොඩනගන්නට උපකාරී වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කඳුවැටිය වෙරළ අතර විශාල පරතරයක් තිබීම ගංගා කීපයක් ගලා යාම ආදී හේතු සාධක නිසා මේ ප්‍රදේශයේ රාජවංශ ගණනාවකට සිය බලය ගොඩනැගීමට උපකාරී වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ දුර්ග මාර්ග සම්බන්ධයෙන්. දුර්ගමග සම්බන්ධයෙන් කතා කරද්දී අපි කියන පුතේ හින්දුකෝස් සුලේමාන් එවැගේම කිර්තාර් ආදී කඳුවැටි වලින් මේ වයඹදිකින්ද පුතේ ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම මේ කතා කරන කඳුවැටි අතර පිහිටලා තියෙන ස්වාභාවික කපුල් හින්දා පුතේ ආක්‍රමණික සංක්‍රමික පිරිසවල ඉන්දියාවට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියන කාරණාව. විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මෙතනදී පුතේ අපිට විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා වයඹතියක දුර්ග මාර්ගය කියන කාරණාව. මේ සම්බන්ධයෙන් කතා කරොත් අපි කියන දේ තමයි මේ කයිබර් කියන දුර්ගය සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ ඒ කියන්නේ වයඹතියක කපුළු පුතේ ප්‍රධාන වශයෙන් කිහිප දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි කයිබර් දුර්ගය, ඒ වගේම බෝලාන් දුර්ගය, මක්රාන් දුර්ගය, ඒ වගේම හේරාත් දුර්ග මාර්ගය කියන කට්ටියව. එතකොට පුතේ ඒ අතරින් මේ කයිබර් කියන දුර්ගය කියන කෙනාව ගත්තොත් අපි කියනවා කාබුල් නදියේ නිම්නයේ ඉඳන් විශේෂයෙන්ම අපිට දක්වත් මේ පෙෂාවර් දක්වා මෙයා පිහිටලා දෙනවා. ඒ වගේම පුතේ බෝලාන් කියන දුර්ගය ගත්තොත් අපි කියනවා සුලේමාන් කඳුවලට බටහිරින් තමයි මෙයා පිහිටලා තියෙන්නේ. එතකොට පුතේ මක්රන් කියන දුර්ගය ගත්තොත් කිර්තාන කියන කඳු වගේම අරාබි මුහුද අතර තමා පුතේ මෙයා පිහිටලා ඉන්නේ. ඒ හේරා දුර්ග මාර්ගය සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා ඇෆ්ගන් කැඳු ආශ්‍රිත ප්‍රදේශය තමයි පුතේ මෙයා පිහිටලා ඉන්නේ. එතකොට මීට අමතරව වයම් දෙක පිහිටලා තියෙන කුඩා දුර්ග මාර්ග කිහිපයක්වත් අපිට හඳුනා ගන්නට ලැබෙනවා. ඉතින් මේවා කියන්නේ ඒ පිහිටලා තියෙන වගේම ඉතා කුඩා වෙළඳ කණ්ඩායම් පමණක් මේ කතා කරන දුර්ගයේ ප්‍රයෝජනයට අරන් තියෙනවා කියන කතාවත් මතක් කරගන්න ඕනේ. ඉතින් පුතේ මෙන්න මේ විදිහට අපිට දුර්ග මාර්ග සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා වගේම අපි කියන පුතේ මේ ඉහත දුර්ග මාර්ග අතරින් විශේෂයෙන්ම හින්දු කුස් වගේම අපි කියනවා කෙහි බබා කඳුවැටි අතර මේ පිහිටලා තියෙන මේ කයිබර් කියන දුර්ගය ඉන්දියාවේ දොරටුව විදිහට පුතේ අපි අතීතයේ හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් බොහෝ ආක්‍රමණිකයන්ට සංක්‍රමණිකයන්ට පුතේ ඉන්දියාවට එන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. එතකොට පුතේ මේ සඳහා බලපාන ප්‍රධානතම කරුණ වෙලා තියෙන්නේ මේ කයිබර් කියන දුර්ගය පුතේ තරණය කරලා ඉන්දියාවට පැමිණෙන්නට තියෙන සරුසාර පංජාබ් කියන ප්‍රදේශයට එකවරම එන්ට අවස්ථාව තියෙන හින්දා. උදාහරණ වශයෙන් ගත්තොත් පුතේ අපි කියනවා මුල් සංක්‍රමණිකයන් විශේෂයෙන්ම ආර්යෝ ඊට ඇලෙක්සැන්ඩර් බැක්ට්‍රියන් ග්‍රීක කුෂාන හූන තුර්කි විශේෂම තුර්කි එවැගේ මෝගල් වගේ පිරිස් පුතේ මේ කයිබර් කියන දුර්ගය පාවිච්චි කරගෙන ඉන්දියාව තුරට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කයිබර්ගේ දුර්ගය කයිබර්ගේ දුර්ගයට කිලෝමීටර් 800ක් වගේ ඈතින් පුතේ පිහිටලා තියෙනවා බෝලාන කියන දුර්ගය. එතකොට වයම්තික ඉන්දියාවේ තවත් දුර්ග මාර්ගයක් විදිහට තමයි අපි මේව හඳුනාගන්නේ. විශේෂයෙන්ම පර්සියාවේ හෙල්මෑන්ඩ් කියන ගංගාධාරය ඒ කියන්නේ එන පුතේ ආක්‍රමණිකයන් වගේම සංක්‍රමික කණ්ඩායම් වලට ඉන්දියාවට ඇතුළු වෙන්න මෙයා හොඳ දොරටුවක් බවට පත් වුණා. ඉතිපුතේ මේ කතා කරන දුර්ගය තරණය කිරීම ඉතාමත්ම පහසු කටයුත්තක් වුණා කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ පුතේ මේ දුර්ග මාර්ග අතරින් තරමක් පහසුයි කියලා අපි සාකච්ඡා පුතේ කයිබර් කියන කෙනා බෝලාන් කියන කෙනා ඊට වඩා තරමක් දුෂ්කර බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කතා කරන දුෂ්කරතාවයේ හින්දා පුතේ ආක්‍රමණික සහ සංක්‍රමණික පිරිස් ප්‍රයෝජනයට ගෙනත් තියෙන මෙයාව ඉතාමත්ම අපල අල්කේ සමනගතොත් ඉතාමත්ම අල්ප වශයෙන් කියලා තමයි පුතේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය පුතේ මේ බෝලානි කියන කපොල්න බෝලාන් කියන දුර්ගය පුතේ පාවිච්චි කරලා තියෙනවා ශකුරු ඉන්දියාවට එන්න. එතකොට අපි කියනවා විවිධාකාර දුර්ගයට මිලෙමින් මේ කතා කරන දුර්ග මාර්ගය ඔස්සේ ඉන්දියාවට ආපු පුතේ පිරිස වලට එක්වරම හමුුනේ කටුක දේශගුණික යුක්ත සින්ද් ප්‍රදේශය එවැගේම රාජ්පුටානා කියන කාන්තාරය.
එතකොට දැඩි උෂ්ණත්වයක් ඒ වගේම අහිතකර දේශගුණයක් වගේ තත්ත්වයන් තිබ්බ හින්දා මේ ප්‍රදේශයේ පදිංචි වීම සඳහා පුතේ සුදුසුනේ නැහැ. එතකොට බෝලානි කියන දුරකියට සාමාන්‍ය කිලෝමීටර් 480ක් පමණ වගේ දුරින් මක්රාන් දුරකයේ පිහිටලා තිබුණා. එතකොට පුතේ මේ මක්රානි කියන පුතේ කයිබර් ඒ වගේම බෝලාන් වලට වඩා පුටාක් දුෂ්කර කෙනෙක් තමයි පුතේ මක්රානි කියලා අපි හඳුනාගන්නේ. අපි කියන පුතේ අතිශයතම දුෂ්කර මාර්ගයක් විච්ච මේක දක්වන මක්රානි වෙරළ ඔස්සේ මෙයා විහිදලා ඉන්නවා. එතකොට පුතේ මේ කතා කරන දුරකිය ඔස්සේ ආපු පිරිස් වලට සාමාන්‍ය විශාල සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙනවා. මිය යන්නට සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඉන්දියාව ආක්‍රමණය කරපු පුතේ අලෙක්සැන්ඩර් අධිරාජා ආපසු ගිහින් තියෙන්නේ මේ කතා කරන දුර්ග මාර්ගයෙන්. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක පුතේ විශාල සේනාවක් ඔහුගේ මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කතා කරන දුරකිය ඔස්සේ පුතේ ඉන්දියාව ආක්‍රමණය කරලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ ඉන්දියාවට ආපු මොහම්මද් බින් කාසිම් කියන කෙනා. ඊළඟ පුතේ අපි කතා කරනවා මේ කතා කරන දුර්ගම මාර්ග කොහොමද ඉන්දියා ඉතිහාසයේ ගොඩනැගෙන්නට බලපාලා තියෙන්නේ කියන කාරණාව. මේ සම්බන්ධයෙන් කතා කරද්දී අපි කියන්න ඕන කාරණාවක් තමයි දුර්ගම මාර්ග ඔස්සේ ඉන්දියාවට ආපු මේ විජාතික පිරිස් ඉන්දියාව තුළ පුතේ දේශපාලනික ස්ථාවරත්වය ගොඩනගා ගන්නට ඒ වගේම ඉන්දියා රාජවංශයේ බලය විශේෂ දුර්වල වීමට සමත් කරලා නැත්නම් සමත් වෙලා තියෙනවා කියන කාරණාව. ඒ කියන්නේ දුර්ගම මාර්ග ඔස්සේ ඉන්දියාවට පැමිණි විජාතික පිරිස් ඉන්දියාව තුළ දේශපාලනික ස්ථාවරත්වය ගොඩනගා ගැනීමත් සමග ඉන්දිය රාජවංශයේ බලය දුර්වල කිරීමට සමත් වෙලා තියෙනවා කියන කාරණාව. ඒ වගේම පුතේ ඔවුන්ගේ පාලන ක්‍රම ඒ වගේම පරිපාලන ව්‍යුහයන් ඉන්දියාව තුළ පුතේ මුල් බැසගෙන තියෙනවා. එතන මේ කතා කරන විජාතික පිරිස් පුතේ ඉන්දියාවට ඇවිල්ලා බලය ව්‍යාප්ත කරන්නත් කියන්නේ කිරීමත් එක්ක පුතේ ඔවුන්ගේ සංස්කෘතිකාංග අන්න ඉන්දිය ජන සමාජයට එකතු වීම සිද්ධ වෙලා තියෙනවා. අපි කියනවා මධ්‍ය ආසියාවේ ඉඳන් පැමිණි මුල් සංක්‍රමණිකයන් විශේෂයෙන්ම ආර්යයන් කියලා අපි හඳුනා ගන්නවා. මේක දකින කට්ටිය නිසා විශේෂයෙන්ම යාග හෝම, දේව වන්දනය, එතකොට විශේෂයෙන්ම ගිනි ජල වන්දනය, වෘක්ෂ වන්දනය වගේ දේවල් ඇති වෙලා තියෙනවා. ඒ වගේ පුතේ ඉන්දියාවට ආපු මුල් සංක්‍රමණිකයන් විශේෂයෙන්ම ආර්යයන් පැමිණීමෙන් පස්සේ ඒ කතා කරන ඉන්දියාවේ තිබ්බ සමාජ ක්‍රමයේ මුළුමනින්ම පහේ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. උදාහරණ වශයෙන් කතා කරපුත් අපි කියනවා ගෝත්‍රික දේශපාලනය එවැගේම වර්ණ ක්‍රමය රාජ්‍යත්වයේ වර්ධනය වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම පුතේ හැමතිස්සෙම වගේ කතා කරන වර්ණ ක්‍රමය සම්බන්ධයෙන් කතා කරද්දී ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලය 90 වෙනි පුරුෂෝක්තයේ සඳහන් වෙලා තියෙන ඒ කතා කරන පාඩේ ගොඩක් වැදගත් වෙනවා. ඒ පාඩේ තමයි පුතේ බ්‍රහ්මනෝස්ස මුකමාසිත බාහු රාජාන කෘතන් උල් තදසපත් වෛශාමි පාතබ්බෙන් සුදුආචායති කියන පාඩය. ඉතින් පුතේ අපි කතා කරනවා මීට අමතරව පීතෘමූලික සමාජ ක්‍රමයක් ඉස්මතු වීම සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවට ආපු මුල් ජන සංක්‍රමණික යන් හින්දා. ඒ වගේම ග්‍රීක, චීන, උර්දු, පර්සියන් වගේම රෝම වගේ පුතේ භාෂා ඉන්දියාව තුළට ව්‍යවහාරයට පත්වීම වගේම මේ ගෘහ නිර්මාණ, ඒ වගේම මූර්ති ශිල්පය, චිත්‍ර කලාව නේද? වෛද්‍ය සහ ජ්‍යොතිෂ වගේ සංස්කෘතිකාංග ඉන්දිය සමාජයට එකතු වෙලා තියෙන්නේ මේ කතා කරන තත්ත්වයේ හින්දා. අපිට උදාහරණ වශයෙන් කතා කරත් එහෙම ගාන්ධාර කලා සම්ප්‍රදාය, අමරාවතී කලා සම්ප්‍රදාය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ ඉන්දියාවට ආපු විදේශීය ජන කණ්ඩායමක් වෙච්ච කුෂාණයන් ඉන්දිය සංස්කෘතිය පුතේ පෝෂණය කරන්නට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. උදාහරණ වශයෙන් කිව්වොත් අපි කියනවා සිංහල ධර්ම සංගණා පැවැත්වෙන එක, එතකොට පුතේ සංස්කෘතික භාෂාවනේ, ඒ වගේම සාහිත්‍ය දියුණු වීම වගේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ගාන්ධාර වගේම මතුරා අමරාවතී කලා සම්ප්‍රදායන් වර්ධනය වෙච්ච එක, එතකොට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම වගේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්. එතකොට පුතේ අපි කතා කරොත් එහෙම චීනය, වගේම මධ්‍ය ආසියාව, එතකොට පර්සියාව, ග්‍රීසිය, අරාබිය වගේ රටවල් මේ වගේ පෙර අපර දෙදිග රටවල් සමග පුතේ අපි වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන යාම සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ කතා කරන තත්වෙත් එක්ක වාණිජ්‍ය රටාවේ ප්‍රබල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට පුතේ මේ මුස්ලිම් වරුන් ඉන්දියාව ආක්‍රමණය කරලා සේවස් කිහිපයක්ම පුතේ බලය පිහිටවීම කියන කාරණාව හින්දා මොකද වෙලා තියෙන්නේ? ඉස්ලාම් ආගමික චින්තනය වගේ මොවුන්ගේ බොහෝ සංස්කෘතිකාංගත් පුතේ ඉන්දීය ජන සමාජයට එකතු වෙලා තියෙනවා. ඊළඟ පුතේ අපි කතා කරනවා කාන්තාරනේ, කාන්තාර සහ සානු සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කතා කරපු පුතේ තාර කියන කාන්තාරේ ගොඩක් වැදගත් වෙලා තියෙනවා.
අපි කතා කරන්න නැත්තම් පුතේ මේ තාරකාන්තාරය වයඹති ඉන්දිය කලාපයේ පිහිටි තවත් සුවිශේෂී භූමි භාගයක් කියන කාරණාව. එතන පුතේ කතා කරනවා මේ රාජපුතානා කාන්තාරය විදිහට හඳුනා ගන්න පුළුවන් කියන කාරණාව. එතන කවිහිරාණය නම් ප්‍රදේශයෙන් පුතේ පටන්ගෙන ඊසාන් දිගින් පැතිර යන මේ කතා කරන කාන්තාරයේ පුතේ දිග සම්බන්ධයෙන් කතා කරොත් කිලෝමීටර් කීයද? අපි කියනවා 640ක් දිගයි කියලා. ඒවකින් පුතේ කිලෝමීටර් සාමාන්‍යයෙන් 240ක් වගේ පළල් කියලාත් හඳුනා ගන්නට පුළුවන්. එතකොට පුතේ මේ කතා කරන කාන්තාරයේ පිහිටීම ඉන්දියාවට වාසි වගේම අවාසි බොහෝ ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. අපි කතා කරන පුතේ වයඹ දුර්ග මාර්ග වලින් ආපු ආක්‍රමණිකයන් වගේම يعني විශේෂම ආක්‍රමණිකයන් වගේම සංක්‍රමණික පිරිස් වලට උතුරු ඉන්දියාවට එනකොට පුතේ මේ කතා කරන තාල්කාන්තාරය වගේම ආරවල්ලි කියන කඳුවැටියත් බාධා ඇති කරලා තියෙනවා. එතකොට පුතේ මේ කතා කරන පිහිටීම හින්දා උතුරු ඉන්දියාව වගේම වයඹ ඉන්දියාව විදිහට අපි කියන يعني උත්තරාපතය කොටස් දෙකකට පුතේ බෙදලා තියෙනවා. ඉතින් මේ කතා කරන තත්වෙත් එක්ක උතුරින්දියේ පාලකයන්ට වයඹක ප්‍රදේශ තමන්ගේ අංශක අනිකේ අපතත් එහෙම උතුරින්දියේ කට්ටියන්ට වයඹක ප්‍රදේශ තමන්ගේ අංශකට පත් කර ගන්නට අවස්ථා පුතේ ගොඩක්ම අඩු මට්ටම තවත් තිබිලා තියෙන. ඒ කියන්නේ ගොඩක්ම දුෂ්කර තාවයන්ට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එවකින් පුතේ මේ බටහිර ගාට්ස් කඳුවැටිය වගේම නැගෙනහිර ගාට්ස් කඳුවැටියත් අතර පිහිටලා තියෙන ප්‍රදේශය පුතේ අපි ඩෙකැන් සානු විදිහට හඳුනාගත්තනේ. එතකොට මේ කතා කරන විශාල බිම් පෙදෙස තිබ්බ වුණාට ඒ අඩකට වැඩි ප්‍රමාණයක් නිසරු ශුෂ්ක භූමියකින් වගේම කුඩා කුඩා කඳුවැටි වලින් පුතේ සමන්විතලා තියෙනවා. ඉතින් මේ කතා කරන තත්ත්වයේ හින්දා මේ නැගෙනහිර ඩෙකැනේ වගේම බටහිර ඩෙකැනේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට පුතේ බටහිර දෙකෑනිය සම්බන්ධයෙන් බැලුවොත් එහෙම බටහිර දෙකෑනිය තුල පුතේ රාෂ්ට්‍රකූට චාලුක්‍ය සාතවාහන වගේ රාජවංශ වරින් වර පුතේ බලයට ඇවිල්ලා තියෙනවා. එතකොට නැගෙනහිර දෙකෑනිය සම්බන්ධයෙන් බැලුවොත් එහෙම අපි කියනවා නැගෙනහිර දෙකෑනියේ තත්ත්වය පුතේ මීට හාස්පසින්ම වෙනස් කියලා නේද? එතකොට අපි කියනවා මහා නදී, ගෝදාවරි නදී, ක්‍රිෂ්ණතුංග නදී, එවැගේම කාවේරි නදී වගේ මේ දකුණේ සීනම ගංගා නැගෙනහිර දැන්තරාවේ විශාල ප්‍රදේශයක සංසාර ක්‍රමී පුතේ මුහුදට ගලා බැහැලා තියෙනවා. ඉතින් මේ කතා කරන තත්වෙත් එක්ක මේ කතා කරන ප්‍රදේශයේ තුර පුතේ චාලුක්‍ය රාෂ්ට්‍රකූට චෝල පල්ලව වගේ රාජවංශ ගණනාවක්ම බලයට පත්වීමත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ඩෙකෑන් සානුව ගත්තොත් එහෙනම් පුතේ ඩෙකෑන් සානුව තුළ පිහිටලා තියෙන මේ වියලි නිසරු ප්‍රදේශය ඒ වගේම අපි කතා කරොත් එහෙම නිසරු කඳු විශේෂම කඳු පෑවුම් වගේම ගංගා කිය තත්වෙත් එක්ක පුතේ මේ කතා කරන ගංගා නිසා ඇතිවෙච්ච පුතේ බෙදීම් මුල් කරගෙන මේ කතා කරන ප්‍රදේශය තුළ පුතේ ඒකී දේශපාලන අධිකාරියක් බිහි වුණේ නැහැ. ඒ වෙනුවට ඉතිහාසයේ හැම අවස්ථාවකම පුතේ කුඩා කුඩා රාජවංශ මේ කතා කරන ප්‍රදේශය තුළ බලය අරගෙන තියෙනවා. ඒ වගේම කතා කරොත් එහෙම ඉන්දියාවේ පිහිටලා තියෙන ගංගා පද්ධතිය ඉන්දිය ඉතිහාසයේ ගොඩනැගීමට පුතේ ගොඩක්ම වැදගත් වෙලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව බැලුවොත් එහෙම අපි කියනවා වයඹකින්දේ පිහිටලා තියෙන ප්‍රධානතම ගංගාව තමයි මේ සින්දු නදිය කියලා කියන්නේ. එතකොට මේ සින්දු නදිය කියන කරගෙන පුතේ පිහිටලා තියෙන පංචාබ් කියන තැනතරාව වයඹති ඉන්දියාවේ පිහිටලා තියෙන සුවිශේෂීතම කලාපයක්. විශේෂයෙන්ම ලෝකෙ බිහි වෙලා තියෙන පුතේ දිනුතුම ශිෂ්ටාචාරයක් විච්ච හරප්පා ශිෂ්ටාචාරය පවා පුතේ බිහි වෙලා තියෙන්නේ මේ කතා කරන සින්දු කියන ඒ ගංගාධාරය මුල් කරගෙන. ක්‍රිස්තු පූර්ව 1500 පමණ පුතේ පස්සේ මේ ඉන්දියාවට ආපු මුල් සංක්‍රමණිකයන් කතා කරනවා මුලීන ආර්යයන් විදිහට මේ කතා කරන හැඳින්වපු පිරිස ජනාවාස ගොඩනගාගත්තේ පුතේ මේ කතා කරන තැනතරා වේමයි. කුෂාණවරු ඉන්දියාවට ආවෙන් පස්සේ තමන්ගේ පාලනය මෙහෙම පුතේ මේ කතා කරන ප්‍රදේශයේමයි. එතකොට ඒ කතා කරන රාජවංශයේ සිටපු මේ කංශ කියන රජතුමා ගත්තොත් එහෙනම් පුතේ අන්න එයා තමන්ගේ අගනුවර බඩපත් කරගන්නෙත් මේ කතා කරන ප්‍රදේශයේ තියෙන පුරුෂපුරමයිනේ. අපුතේ පුරුෂපුරයටම කියනවා පෙෂාවර් කියලා. විශේෂයෙන් පුතේ සිටියා ලකුණු කරනකොට ඔයාලට මේ පුරුෂපුරය කියන කෙනාව ලකුණු කරන්න එනවා පෙෂාවර් විදිහටත්. ඒ වගේම පුතේ උතුරු ඉන්දියාවේ පිහිටලා තියෙන ගංගා වගේම යමුනා නදිය විශේෂයෙන්ම ඉතිහාසය වෙනස් කරන්න පුතේ ප්‍රධානතම බලපෑමක් කරලා තියෙනවා.
විශේෂයෙන් මේ කතා කරන ගංගාත් එක්ක වගේම ඒවා ඒ ශාඛාවන පුතේ පෝෂණය වෙන තැන්තලාව අපි කතා කරනවා ගංගා යමුනා තැන්තලාව විදිහට. එතකොට මේ කතා කරන තැන්තලාව ඉතාමත් වටිනා ඒ වගේම සරසර භූගෝලීය කලාපයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ කතා කරන කලාපය පුතේ මුල් කරගෙන සුවිශාල රාජ්‍යයන් වගේ මධි රාජ්‍යයන් ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. අපිට උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම මහා ජනපද, ඒ වගේම මගධ අධිරාජ්‍ය, මෞර්ය අධිරාජ්‍ය, ගුප්ත අධිරාජ්‍ය වගේම හර්ෂවර්ධන රජතුමාගේ රාජ්‍ය වගේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කතා කරලා තියෙන පුතේ ආර්ථික විෂයෙන් බැලුවොත් එහෙම මේ කතා කරන ප්‍රදේශයේ පුතේ වැදගත්කම නම් කියලා ඉනිම කරන්න බෑ. ඒ කියන්නේ අසීමාන්තික වටිනාකමක් තියෙන පුතේ ආර්ථිකමය වශයෙන් ගත්තාම. විශේෂයෙන්ම ගංගා යමුනා නදීන්ගේ ශාඛා විශේෂයෙන්ම අපි කියනවා ප්‍රශාඛා වන් විශේෂයෙන් මේ කතා කරන පිටාර ගැනීමෙන් පුතේ ඇතිවිච්ච සංසාර කෘෂිකාර්මික ප්‍රදේශ විශාල නැව්වලට අපි කතා කරනවා නැව්වලට උවත් ගමන් කරන්න පුළුවන් ගංගා ආශ්‍රිතව පුතේ බිහිවිච්ච වෙළෙන් තොටුපළවල් ඒ වගේම මහා වනාන්තරයෙන් ලැබෙන දැව වගේම ඒතර ಖನಿಜ සම්පත් වගේ සාධක හින්දා ඉන්දියානු ඉතිහාසයේ සෑම යුගයකම ගංගා යමුනා තැන්තලාව සෞභාග්‍යවත් තත්ත්වයක පැවතිලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ලුණ් නිදි එවැගේම යකඩ නිදි පීඩා තිබීම හින්දා ලොව වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය විදිහට අපිට මේ ප්‍රදේශය හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පංචාබ් තැන්තලාවේ ඉඳලා ගංගා යමුනා තැන්තලාවට විශේෂයෙන්ම එනකොට දොරටුවක් විදිහට පැවතිලා තියෙන මේ දිල්ලි කියන තැන්තලාවත් පුතේ ඉන්දිය ඉතිහාසයේ අතිශය වැදගත් කලාපයක් විදිහට තමයි අපට හඳුනා ගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම ඉන්දිය ඉතිහාසයේ තීරණාත්මකම අප දාගත්තොත් එහෙම පනිපත් වගේ විශේෂයෙන්ම සටන් වගේ දේවල් ගත්තොත් එහෙම පුතේ ඒවා වෙලා තියෙන මේ කතා කරන දිල්ලි කියන තැන්තලාව මුල් කරගෙන. ඉතින් මේ කතා කරන තැන්තලාවේ වැදගත්කම හින්දාම තුර්කී ආක්‍රමණිකයෝ මොකද කරලා තියෙන්නේ? දිල්ලිය අල්ලාගෙන ඒක අගනුවර කරගෙන තියෙනවා. නේ? එහෙම කරගෙන පුතේ දිලි සුල්තාන් කියන රාජ්‍ය පවා පිට වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිෂ්ණ තුංගභද්‍රා කියන විශේෂම කතා කරන ගංගබඩ පිටලා තියෙන අපි කියනවා රායචූල් දෙගම් හැටිය ඉන්දිය ඉතිහාසයේ තීරණාත්මකව සටන් ඇතිවෙච්ච ස්ථානයක්. එතකොට අපි කතා කරොත් එimhe මේ විශේෂයෙන් බටහිර චාලුක්‍යයන් වගේම චෝලයන් අතර ඇතිවෙච්ච අපි කතා කරොත් එimhe කොම්පම් ඒ වගේම කතා කරොත් එimhe කුදල් ඒ වගේම සංගම් වගේ පුතේ තීරණාත්මක සටන් මේ කතා කරන දෙකමැදි තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම ඩෙකෑනේ පුතේ මුස්ලිම් රාජ්‍යයත් ඒ වගේම දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය විජයනගර වගේ රාජ්‍යවල ඉතිහාසයේ ඒ වගේම රාජ්‍යවල දෙකමැදිය ඉතිහාසයත් එක්ක බැඳලා තියෙනවා. පද්ධතිය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් බලනකොට අපි කියන්නේ තමයි ඉන්දියාවේ පිහිටලා තියෙන වරාය ඉන්දිය දේශපාලන වෙනස්කම් වලට බෙහෙවින්ම බලපාලා තියෙනවා. එතකොට අපි කියන පුතේ බාරුකච්ච, එවැගේම සුප්පාලක, කල්යාණි, තාප්‍රලිප්ත, එවැගේම කාවේරි විශේෂම කාවේරි පట్టණයනේ, එවැගේම විශාඛපට්ටන වගේ වරායවල් දේශපාලනික වගේම ආර්ථික සංස්කෘතික වශයෙන් උත් වැදගත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වීමේදී පුතේ මේ කතා කරන වරායන ගොඩක් වැදගත් වෙලා තියෙනවා. එතකොට පුතේ ඔය වගේම වැදගත්කමක යුක්තලා තියෙන කාරණාවක් තමයි මේ ඉන්දියාවේ විශාලත්වය වගේ පිහිටීම ඉන්දියාවේ විශාලත්වය වගේ පුතේ විවිධත්වය කියන කාරණාව. අපි නිසා ඒ සම්බන්ධෙමුත් ටිකක් අවධානය යොමු කරමු. අපි කියනවා පුතේ ඉන්දියාව තුළ දේශපාලනික ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් වගේම මේ විවිධත්වයක් දක්නට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පුතේ භූගෝලීය වශයෙන් වගේම විශේෂයෙන් මේ කතා කරන දේශපාලනික ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් යම්සි විවිධත්වයක් පුතේ මේ ඉන්දියාව තුළ දක්නට ලැබෙනවා. ඉතින් ඒ කතා කරන තත්ත්ව සම්බන්ධයෙන් කතා කරද්දී අපි කියන පුතේ භූගෝලීය විශේෂයෙන්ම දක්වත විවිධාකාර ආගමික තත්ත්වයන් තියෙනවා, විවිධාකාර සංස්කෘතීන් තියෙනවා, විවිධාකාර භාෂාවන් තියෙනවා, විවිධාකාර ජන වර්ග ඉන්නවා. පුතේ විවිධත්වය තුළින් ඒකීයත්වය ගොඩනගා ගැනීම කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී අපි කියනවා ඉන්දියානුකරණය කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් පුතේ මෙන්න මේ වගේ වටිනාකමක් තියෙන තොරතුරු රාශියක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ කතා කරන භූගෝලීය පිහිටීම යටතේ. ඒ අනුව බැලුවොත් පුතේ මම මේ කතා කරන පාඩම යටතේ ඔයාලට අවධානය යොමු කරා කරුණු කාරණා රාශියක් සම්බන්ධයෙන්. විශේෂයෙන් පුතේ ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරා වගේ ඉන්දියා ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරත් තිබුත් ප්‍රධාන වශයෙන්ම බාහිර පිහිටීම ඒ වගේම ඉන්දියාවේ අභ්‍යන්තර පිහිටීම කියන කාරණා සම්බන්ධයෙන් අවධානය මම යොමු කරා.
එතනද පුතේ මේ ඉන්දියාවේ බාහිර පිහිටීම කියන කාරණාව යටතේ මධ්‍ය ආසියාවෙන් වෙන්ව පිහිටීම කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම පුතේ ඉන්දියාවේ අභ්‍යන්තර පිහිටීම සම්බන්ධයෙන් කතා කරද්දී කඳු වැටි, ඒ වගේම දුර්ග මාර්ග, කාන්තාර සානු, ඒ වගේම ගංගා, වරාය පද්ධති සම්බන්ධයෙන් කතා කරා වගේ පුතේ අවසාන වශයෙන් මේ කතා කරන ඉන්දියාවේ විශාලත්වය තුන ඉන්දියාවේ තියෙන විවිධත්වය සම්බන්ධයෙන් කතා කරා. ඉතින් පුතේ මේ පාඩම ඉතාමත්ම සරල පාඩමක්. ඒ වුණාට පුතේ මේ ගොඩක් වැදගත් පාඩමක්. මොකද අනිවාර්යයෙන් බොහෝ දුරට පුතේ ඔයාලගේ උසස් පෙළ විභාගයේදී මෙතනදී ප්‍රශ්නයක් අහනවා. විශේෂයෙන් පුතේ මූලාශ්‍ර පාඩමේ වගේම භූගෝලීය පිහිටීමුත් ඔයාලා ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇහෙනවා ලංකා ඉතිහාසය වගේම ඉන්දියා ඉතිහාසයේ පේපරෙත්. විශේෂයෙන් පුතේ මම මෙතනදී සඳහන් කරපු විශේෂයෙන්ම වරායන් පද්ධතියෙන් ගංගාන් වගේ දේවල් පුතේ හඳුනාගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද පුතේ සිත්තම් ලකුණු කරනකොට අපිට මේ කතා කරන පාඩමේදී හම්බෙච්ච ඒ කතා කරන ස්ථාන පුතේ අනිවාර්යෙන් ලකුණු කරන්නට එනවා. ඒ නිසා පුතේ හොඳ අවබෝධයක් තියාගන්න මේවා තමයි ගංගා පද්ධති, මේවා තමයි කඳුවැටි කියලා. ඉතින් පුතේ ඔයාලට හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. මේ විදිහට මාත් එක්ක මේ පාඩම අහන් හිටියට. ඉතින් පුතේ හොඳට පාඩම් කරලා පිස්සා වැඩ ටිකක් කරගමු. ඔයාලා හැම කෙනෙක්ටම බොහොමත්ම